තවත් මේ වගේ වැඩසටහන් බලන්න channel එක subscribe කරලා ඔබේ සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින්ම වැඩසටහන ආරම්භ කරමු. අයිබන් මම මේ බැලුවේ ලක්මාලි නෝනාට මොකුත් ලැබිලා තියෙනවද කියලා ටීවී channel වලට ඇවිල්ලා NPP එක හොදන්න නිතරම try කරනවා නිතරම මොකක් හරි ආందోලනාත්මක ප්‍රකාශයක් කරලා මොකක් හරි කතාවක් කියලා නිතරම අනා ගන්න අපේ නීතිඥතුමියට මේ අලුත් ඇමති මාරුවෙන් මොනවා හරි දෙයක් ලැබිලා තියෙනවද කියලා. ඉතින් එතුමියට ඇත්තරම කිසිම දෙයක් ලැබිලා නැහැ. ඇත්තරම එතුමියට ලැබෙන්න ඕනේ ජනමාධ්‍ය ඇමතිකම නලින්ද ජයතිස්සගෙන් ගලවලා ඇත්තරම ලක්මාලි වගේ කෙනෙක්ට තමයි දෙන්න ඕනේ. එහෙම වුණාම ලක්මාලි නෝනාට පුළුවන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශිකාව විදිහට මාධ්‍යවේදීන්ට ප්‍රකාශ ලබා දෙන්න. ඉතින් රටට සෑහෙන දෙයක් කරගන්න තිබ්බා. ඒ වගේම අපිටත් ආතල් එකේ ඉන්න තිබ්බා. ඉතුමිය වගේ කෙනෙක්ට ජනමාධ්‍ය ඇමතිකම දුන්නා නම්. ඉතින් ඇත්තරම අපරාධේ ඉතුමිය වගේ මේ ගොඩක් මේ ආණ්ඩුව වෙනුවෙන් කැප වෙන කෙනෙක්ට එහෙම ඇමතිකමක් අඩුමතරමේ රාජ්‍ය ඇමතිකමක් නියෝජ්‍ය ඇමතිකමක් රාජ්‍ය ඇමතිවරු නෑ කියනවනේ. නියෝජ්‍ය ඇමතිකමක් හරි අඩුමතරමේ දෙන්න තිබ්බා. ඉඩම් ඇමතිකම හරි එතුමියට දෙන්න තිබ්බා කියන එක තමයි මගේ නම් අදහස. මොකද ඉඩම් ඇමතිකම දුන්නා නම් එතුමියට හොඳයි. ඇයි කියලා අහන්න එපා. ආණ්ඩුව වෙනුවෙන් කැප වෙලා වැඩ කරන ඒ වගේ ගොඩක් දෙනෙක්ව මේ අමාත්‍ය මාරුවේදී අලුත් සංශෝධනයේදී අමතක කරලා තියෙනවා. පහුගිය ආණ්ඩු කාලයේ මේ වගේ කැබිනට් සංශෝධනයක් එනකොට අමාත්‍ය මණ්ඩල තනතුරු වල වෙනස්කමක් වෙනකොට කිව්වේ කාඩ් කුට්ටම කොහොම ඇනුවත් එකයි එකම කාඩ් ටික තමයි ඇනෙන්නේ කියලා. කැබිනට් එකේ ඉන්න ඔක්කොම අනාගත නාගත മന്ത്രിවරු ඔය කුට්ටම කොච්චර ඇනුවත් ඔච්චර තමයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් ඔබතුමන්ලා හිතන්නේ එතකොට මේ සැරේ ඇඬෙන්න කරලා තියෙනවා කියලාද? නෑ, ඒත් අර විදිහටම එකම කාඩ් කුට්ටම තමයි අනලා තියෙන්නේ. ඉතින් ඉස්සර නම් ওই කාඩ් කුට්ටම අනනකොට හාර්ත තියෙනවා, රුහිත තියෙනවා, කලාබර තියෙනවා, ස්කෝප්ප තියෙනවා, දෙකේ ඉඳන් ආසියා වෙනකල් කාඩ් කොළ තියෙනවා. ඔක කොහොම හරි ඇනිලා එක එක්කෙනාට එක එක කොළ එනවා. මේ කාඩ් කුට්ටමේ නම් තියෙන්නේ කාඩ් දෙකයි. එක කාඩ් එකක් නම් පාටින් තියෙනවා, අනිත් එක තියෙන්නේ කළු සුදු වර්ණේ. මොකක්ද ඒ කාඩ් දෙක? හැබැයි ඉතින් ඒගොල්ලෝ නම් කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්න හැමෝම වැද්දෝ කියලා. ජනාධිපතිතුමා ඇතුළු 159ම ඉන්නේ සුපිරි වැඩකාරයෝ කියලා. අපිට අහන්න තියෙන්නේ ට්‍රැක්ද කියලා තමයි. දැන් මේ වෙන කවුරුත් නෙවෙයි කියන්නේ පොලිසිය බාර නියෝජ්‍ය ඇමති සුනිල් වටගල. එතුමා කියන මේ කතාව අහන්නකෝ. එතුමා මේ කියන්නේ මේ ඉන්න සෙට් එක නිකන් අර කදිරගාමර් හිටපු අමාත්‍යතුමාගේ ලෙවල් එකේ කට්ටිය කියලා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පිටදී හැසිරෙන්නේ. දැන් මේ කියන්නේ නම් පාර්ලිමේන්තුවේදී කතා කරන්නේ කදිරගාමර් ලෙවල් එකකින් කියලා. බලන්නකො මේ කියන කතන්දරේ. විපක්ෂයට අපේ ක්‍රියාවලිය ඇතුලේ ඇඬෙන්න දීලා තියෙනවා අපි. තේරෙන්නේ? මේ සුනිල් වටකල කියන්නේ තනි මිනිහෙක්නේ. හැබැයි අපි 159 කියන්නේ කණ්ඩායමක්. ජනාධිපතිවරයා අපිට ඉහළින් ඉන්නවා. ඉහළින් ඉඳන් ඊට අදාළ නිසි ගයිඩ් ලයින් එක ජනාධිපතිවරයා විසින් අපට සපයනවා. අපේ කණ්ඩායමට. ඊට පස්සේ අපි කටයුතු කරන්නේ සුනිල් වටකල විදිහට නෙවෙයි. ජාතික ජන බලවේගයේ කණ්ඩායම. අරගොල්ලන්ට හැරෙන්නවත් බෑ හොදේ. ඇඬෙනවා අපේ කණ්ඩායම ඒ සාමූහිකව කටයුතු කරන විදිය දැක්කට පස්සේ අපිට ප්‍රමාණවත් පිරිස ඉන්නවා. පාර්ලිමේන්තුව ඇතුලේ ඒ කණ්ඩායමට අදාළ වගකීම අපිට බිමල් රත්නායක සහෝදරයා දෙනවා. දුන්නාට පස්සේ ඒ වගකීම අපි හරි අපූර්වට ගිහලා ඉෂ්ට කරනවා. හරි බලන්න අපේ කතිකයන්ගේ ලයිස්තු කතිකයන්ගේ තියෙන මේ කතාවේ තියෙන හරයාත්මක භාවය විශේෂයෙන් අපි දන්නවා අතීතයේ ලක්ෂ්මන් කදිරගාම ඇතුළු බොහෝ පිරිසක් හිටියා. ඇත්තටම මේ කතාවක් පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ඒක සවන් දීලා ඇත්තටම ඒකේ නමුත් ඒ වගේ ඊටාම අතලොස්සක්. නමුත් අපි බලාපොරොත්තුව එවැනි හරයාත්මක පාර්ලිමේන්තුවක් ඇතුලේ කරන සංවාදයකට මේක ගේන්න අපි ඒක දවසින් දවස ගෙනල්ලා තියෙනවා. මොකද හිතෙන්නේ ඒක දැක්කහම සුනිල් වටගලගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැසිරෙන විදිහ, පාර්ලිමේන්තුවේ කතාබස් කරන විදිහ, කරුණු ඉදිරිපත් කරන හැටිය ගැන තමයි සුනිල් වටගල මේ ප්‍රකාශ කරන්නේ. අනික් කට්ටියට හැරෙන්නවත් බෑ කියලා කියන්නේ ඒගොල්ලන්ගේ 159 එක. මෙහෙම කියන සුනිල් වටගලගේ දැනුම් ප්‍රමාණය ගැන පොඩ්ඩක් බලන්නකෝ. එතුමා නීතිඥවරයෙක්. ඒ වගේම පොලිසිය බාර ඇමති. දැන් එතුමා කියනවා මේ කදිරගාමර්ගේ ලෙවල් එකේ කියලා. අඩුම තරමේ එතුමාට පාර්ලිමේන්තු ඉතිහාසය ගැන, පාර්ලිමේන්තුවේ ඉස්සර മന്ത്രിවරු හැසිරිච්ච විදිහ ගැන, කතා බහ කරපු දේවල් ගැන කිසිම දැනුමක් අවබෝධයක් නැහැ කියන එක හොඳටම පේනවා ඒ කරපු ප්‍රකාශයෙන්.
ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා කියන්නේ එහෙම පාර්ලිමේන්තුවේ ලොකුවට කතා කරපු කෙනෙක් නෙවෙයි. එතුමා රාජ්‍යතාන්ත්‍රිකයෙක්. අරන හැන්සඩ් වාර්තා ටික අරගෙන එතුමාට ඕනනම් බලන්න පුළුවන්. එතුමා පාර්ලිමේන්තුවේ කොච්චර කතා කරලා තියෙනවද කියලා. එතුමා වැඩි පාර්ලිමේන්තුවේ හිටියෙත් නෑ. පාර්ලිමේන්තුව සභාවාර වලට එතුමා ආවෙත් නෑ. එතුමා ගොඩක් වෙලාට මේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු වල මේ විදේශ දූත මෙහෙවරේ තමයි යෙදුනේ. එතුමා හැමත් වෙලාවක තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතාවක් කරලා තියෙන්නේ. සුනිල් වටකල කියපු කතාව හරියටම හරි. ඉතින් සුනිල් වටකලගේ දැනුමත් එක්ක එහෙම හැරෙන්නවත් බෑ අනික් කට්ටියට. පේනවනේ ධර්මයේ ප්‍රමාණය. ලක්ෂ්මන් කදිරගාමර් වගේම විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයෙක් හිටියා ACS සමීත් කියලා. එතුමා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලේ හිටපු විදේශ මැතිතුමා. යූනුස් කියන කාටුන් ශිල්පියා ACS සමීත් ගැන ඇඳලා තිබ්බ කාටුන් එකක් මට මතක් වෙනවා. ඒ කාටුන් එකේ ACS සමීත් ප්ලේන් එකකින් යනවා. එතකොට යට ඉන්න දෙන්නෙක් කියනවා මුස්ලිම් ජනතාවගේ නාම ලේඛනයක් හරි සංගණනයක් හරි කරනවා කිව්වහම යූනුස් කියනවා උඩ යන ප්ලේන් එක පෙන්නලා හැබැයි අර මහත්තයාගේ නම නම් ඒකේ නැති වෙයි කියලා. ඒ කියන්නේ ඒ තරම්ම ACS සමීත් මහත්තයා ඒ දවස්වල විදේශ රාජ්‍යතාන්ත්‍රික කටයුතු වල නිරත වුණා. ගොඩක් ලංකාවේ හිටියෙත් නෑ, පාර්ලිමේන්තුවට ආවෙත් නෑ. ඉතින් කදිරගාමර් මහත්තයා කියන්නේ තේ වගේ කෙනෙක්. ඔන්න සුනිල් වටකල සාමාන්‍යයෙන් අර උගත් කියලා අර හිතන ලෙවල් එකේ කෙනෙක්නේ. ඔන්න ඒ මහත්තයාගේ තරම. වෙලාවට කදිරගාමර් මහත්තයා ජීවතුන් අතර හිටියේ නැත්තේ. කදිරගාමර් මහත්තයා ජීවතුන් අතර හිටියානම් අනිවාර්යෙන් එතුමා සියදිවි නසා ගන්නවා. අර රස්පුටින් මරලා දැම්මා වගේ. එනවනේ රස්පුටින්ව මරලා දාපු හැටි. රස්පුටින්ට ගහනවා, වහපවනවා, පිහියෙන් අනිනවා, වෙඩි තියනවා. ඊට පස්සේ ගිහිල්ලා ගඟට ඇදලා දානවා. රස්පුටින් මැරෙන්නේ අර කලින් කියපු එක ක්‍රමයකින්වත් නෙවෙයි. ගඟට දැම්මට පස්සේ දියේ ගිරිලා වතුර පෙනහළු වලට ගිහිල්ලා තමයි මැරෙන්නේ. වෙඩි තියලා මැරුණෙත් නෑ, පිහියෙන් එනලා මැරුණෙත් නෑ, ගහලා මැරුණෙත් නෑ, වහදීලා මැරුණෙත් නෑ. කදිරගාමර් මහත්තයා ජීවතුන් අතර හිටියා නම් එතුමා පිහියනුත් තැනගෙන වහත් බීලා කාට හරි කියලා ගුටිත් තැනගෙන තමයි ගඟට පනින්නේ. මේ කියන කතාව වටගල කියපු ඇහුවනම් වටගල මහත්තයා හරි NPP එකේ කවුරු හරි අභියෝග කරනවා නම් එකින් එක පාර්ලිමේන්තුව පටන් ගත්ත දවසේ ඉඳන් අනුර කුමාර ජනාධිපති ධූරයට පත් වෙච්ච දවසේ ඉඳන් මේ මොහොත දක්වා මේගොල්ලෝ පාර්ලිමේන්තුවේ කතා කරපු දේවල්, පාර්ලිමේන්තුවෙන් එළිය කතා කරපු දේවල්, එතුමාලගේ හැසිරීම් ගැන එකින් එක උදාහරණ සහිතව පෙන්වන්න. කාටද මේගොල්ලෝ එක්ක හැරෙන්න බැරි කියලා පෙන්වන්න. මේ වැඩසටහන රෙකෝඩ් කරගෙන යන අතරතුර ආවා නිවුස් එකක් සෙව්වන්දිව අත්අඩංගුවට ගත්තා කියලා. කවුද මේ සෙව්වන්දියකට පෙම්බැන්දා? ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරී. නේපාලයේදී අත්අඩංගුවට ගත්තා කියලා තමයි නිවුස් එක ආවේ. ඔන්න කොස්තාපල්ව කරේ තියාගෙන ගියපු ඩෝබියෝ සෙට් එකට ඔන්න සෙව්වන්දිවත් කරේ තියාගෙන යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙනම් ඉතින් නිකන් තියෙන කොකෝ අපි කෑවම මොකෝ කියලා කරේ තියාගෙන යන්. හැබැයි ඉතින් හොඳයි ආණ්ඩුවටත් මේ විදුලි බල මණ්ඩලයේ සිද්ධිය වහගන්න, ආණ්ඩුවේ ගොන් වැඩ ටික, මරි වැඩ ටික, තකතිරු වැඩ ටික, මෝල් වැඩ ටික වහගන්න හොඳයි. එහෙනම් එන්න සතියේ හිටම මාතෘකාවට කොස්තාපල් සතිය, ලෝයර් සතියට. දැන් හොඳටම දන්නවනේ ගල්කිස්ස උසාවියේ වෙච්ච සිදුවීම. මම මේ කතා කරන්න යන්නේ ගල්කිස්ස උසාවියේ වෙච්ච සිදුවීම ගැනවත්, ඒ සිදුවීමේ සිද්ධිමය කරුණු පිළිබඳවත්, ඒ සිද්ධියේ නීතිමය කරුණු පිළිබඳවත් නෙවෙයි. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සිද්ධියේ ඉන්න ප්‍රේක්ෂකයෝ ගැන. පොඩ්ඩක් බලන්නකෝ මේ සිද්ධියේ ප්‍රේක්ෂකයෝ දෙපැත්තට බෙදලා ඉන්නවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එක්තරා ප්‍රේක්ෂක කොට්ටාශයක් ගැන. ඒ ප්‍රේක්ෂකයෝ ටික කතා කරන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වන්නිනායක මහත්තයා උසාවි භූමියේදී කොස්තාපල්ට බැන්න එක ගැන. ඒගොල්ලන්ට වැඩක් නැහැ කොස්තාපල් ගැහුවද කියන එක, සංජීව ඇන්තනි නීතිඥ මහත්තයා කුටි කෑවද කියන එක. ඒ මොකුත් වැඩක් නැහැ. ඒගොල්ලෝ බනින්නේ වන්නිනායක නීතිඥ මහත්තයා උසාවියේ හැසිරුණු විදිය සම්බන්ධයෙන්. ඒගොල්ලන්ට ගැටලුව තියෙන්නේ වන්නිනායක මහත්තයාගේ හැසිරීම සම්බන්ධයෙන්. ඒ කෑ ගහන ප්‍රේක්ෂකයෝ ටික අහන්නේ නැහනේ ඇත්තටම කොස්තාපල් ගැහුවද කියලා. ගුටි කාපු නීතිඥ මහත්තයා කියනවා ගැහුවා කියලා. කොස්තාපල් කියනවා නෑ මම ගැහුවේ නෑ කියලා. හැබැයි නීතිඥ මහත්තයා කියන එක විශ්වාස කරන්නේ නෑ, කොස්තාපල් කියන එක විශ්වාස කරනවා. එහෙමනම් ඉතින් නීතිඥ මහත්තයා කියන එක විශ්වාස කරන්න බෑ. ඇයි කොස්තාපල් කියන එක විශ්වාස කරන්නේ? අන්න එතන තමයි මේ ප්‍රේක්ෂකයෝ ගැන තියෙන ගැටලුව තියෙන්නේ. මහජනතාව සහ පොලිසිය අතර සිදුවෙන ගැටුම් පිළිබඳව පොලිසිය මහජනතාව තලා පෙලා ක්‍රියා කරන එක පිළිබඳව අපකීර්තිමත් ඉතිහාසයක් තියෙනවා පොලිසියට. එහෙම අපකීර්තිමත් ඉතිහාසයක් තියෙනකොට ඇයි මේ පොලිස් නිලධාරියාගේ පැත්ත අරගෙන ප්‍රේක්ෂකයෝ කතා කරන්නේ? වැඩියෝනේ නෑ මේ ඊයේ අප ලබා දීපු දවසේම කොට්ටාව පොලිසියේ නිලධාරි මහත්තුරු 6 දෙනෙක්ට විරුද්ධව
එක්තරා පුද්ගලයෙක්ව අත්අඩංගුවට අරගෙන අසත්‍ය චෝදනා නැගුවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවකදී තීන්දුව දීලා තියෙනවා ඒ 6 දෙනාට විරුද්ධව. එහෙම තියෙන කොටත් ප්‍රශ්නාර්ථයක්. ඇයි පොලිස් නිලධාරියාගේ පැත්ත ගත්තේ? මේක පිටිපස්සේ තියෙන්නේ තනිකරම දේශපාලනය. ඕනෑම කෙනෙක් දන්නවා ජ්‍යෙෂ්ඨ නීතිඥ වන්නිනායක මහත්තයාගේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව ඇන්තනි මහත්තයාගේ දේශපාලනය මොකක්ද කියලා. එතුමන්ලා දේශපාලනිකව නියෝජනය කරන කඳවුර මොකක්ද? එතුමාගේ දේශපාලනය මොකක්ද කියන එක පිළිබඳව ගොඩාක් දෙනෙක් දන්නවා. ඒක හරි ප්‍රසිද්ධයි. මට නම් පේන විදිහට මේ සිද්ධ වෙලා තියෙන්නේ ඒ දේශපාලන කඳවුරට විරුද්ධව දේශපාලන මතයක් ක්‍රියාත්මක කරපු එක. ඒ දේශපාලන මතයට විරුද්ධව හිටියා මිසක් මම හිතන්නේ මේ නීතිඥ වන්නිනායක මහත්තයාටවත් නීතිඥ සංජීව ඇන්තනි මහත්තයාටවත් විරුද්ධව කටයුතු කරා කියලා. මෙතන මේ ප්‍රේක්ෂකයෝ ටික කටයුතු කරන්නේ ඇත්තටම ඔවුන්ගේ දේශපාලන මතයට විරුද්ධව ඔවුන්ගේ දේශපාලන මතය උඩට ගන්න. උසාවි භූමියෙන් පිටත අප ලබාගෙන ආවට පස්සේ සිදුවීම් කීපයක් වුණානේ. කොස්තාපල් මහත්තයාට මල් මාලා දැම්මා, එතුමාව වඩාගෙන ගියා. කමන්නේ ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වගේම කොස්තාපල් මහත්තයාට සහයෝගය දක්වන්න ගොඩාක් ප්‍රේක්ෂකයෝ ඇවිල්ලා හිටියා. ඉතින් මේ ප්‍රේක්ෂකයෝ අනන්‍යතාවය හංගාගෙන කොහොම හරි වැඩ කටයුතු කරගෙන ගියත් කොහේ හරි එක හරකෙක් ඉන්නවනේ. එක තැනකින් පැන්න එළියට. ඌ එක පාටම පැනලා උම්බෑ කිව්වා. පොඩි තප්පර ගානක ක්ලිප් එකක් තියෙන මේ ක්ලිප් එක බලන්න. ඔබතුමාගේ මාර්ගය තව තවත් සක්මත් කරගෙන ඒ පාර යන්නයි අපිට ඕනේ. දැන් මේ කාගේ අඩිපාරේ යනවද කියලා කියන්නේ? කාගේ මාර්ගයේ ගමන් කරන්න ඕනි කියලාද කියන්නේ? දැන් තේරෙනව නේද මේක පිටිපස්සේ තියෙන දේශපාලනය මොකක්ද කියලා? දැන් මේ කියන්නේ විපක්ෂ නායකතුමාගේ අඩිපාරේ යන්න ඕනේ, මාර්ගයේ ගමන් කරන්න ඕනේ කියලාවත්, මහින්ද රාජපක්ෂගේ මාර්ගයේ ගමන් කරන්න ඕනේ කියලාවත්, එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්න වෙන දේශපාලඥයෙක්ගේ මාර්ගයේ ගමන් කරන්න ඕනේ කියලාවත්, බුදුහාමුදුරුන්ගේ, ජේසුස් වහන්සේගේ, අල්ලා දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්න ඕනේ කියලාවත් නෙවෙයිනේ. ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ මාර්ගයේ ගමන් කරන්න ඕනේ කියලානේ අර මිනිස්සයා කියන්නේ. දැන් තේරෙනව නේද මේ හිටපු සුළු පිරිස කුමන දේශපාලන මතයක්ද නියෝජනය කරන්න කියන එක? ඇත්ත වශයෙන්ම නීතිඥ මහත්තුරු සහ පොලිසිය මහත්තුරු එකට වැඩ කරපු මිනිස්සු. මගේ වෘත්තීය ජීවිතේත් එකම එක අවස්ථාවකදී හැරෙන්න කිසිම දවසක පොලිසියත් එක්ක ගැටුමක් ඇති වෙලා නැහැ. පොලිසිය ඇත්තටම මගෙත් එක්ක සුහදව කටයුතු කරලා තියෙනවා. කිසිම දවසක පොලිස් නිලධාරියෙක්ගෙන් මට එහෙම කරදරයක්, හිරිහැරයක්, වචනකින් හෝ දෙයක් සිද්ධ වෙලා නැහැ. ඉතින් පොලිසිය මහත්තුරුන්ටත් කියන්නේ, නීතිඥ මහත්තුරුන්ටත් කියන්නේ මේ එක්තරා දේශපාලන කල්ලියක් කඳවුරක් විසින් කරන වැඩක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔය උද්ඝෝෂණය කරපු එතන කෑ ගහපු ඒ වට කරගෙන හිටපු පිරිසගේ දේශපාලන පැටිකිරිය පොඩ්ඩක් හොයලා බැලුවා නම් මේ කාරණේ තවත් හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. ඒ කට්ටියගේ නංගන් විස්තර එතකොට Facebook එකේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ දේශපාලන ඉතිහාසයම බැලුවා නම් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි මොකද්ද මේ පිටිපස්සේ තියෙන දේශපාලනය කියන එක. ඒ වගේම තමයි මේ සිද්ධිය පිටිපස්සේ ආතල් සෙට් එකක් හිටියර මානව හිමිකම්කාරයෝ 4-5 දෙනෙක් හිටියනේ. මට මගේ යාළුවෙක් කිව්වා අන්න මානව හිමිකම් සංවිධානයක ලෝයස්ලා සෙට් එකක් ගිහිල්ලා තියෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් කතා කරන්න, පොලිස් කොස්තාපල් මහත්තයාට උදව් කරන්න ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ජාත්‍යන්තරයටත් යනවා කියලා තියෙනවා. මේ ලෝයස්ලා සෙට් එක කියලා කිව්වා. මමත් බලුවා මොකද්ද මේ කියපු කතාව කියලා. මේමයි සාමාන්‍ය නීතිඥවරු අඳින්නේ අර කළු කෝට් එක ඇඳලා සුදු ටයි එක දාලා සුදු ෂර්ට් එක දාලා. ඒක තමයි සාමාන්‍ය නීතිඥවරුන්ගේ නිල ඇඳුම. ඒ ඇඳුම තවත් කෙනෙක්ට අඳින්න කිසිම බාධාවක් නැහැ. කළු කෝට් එක ඇඳලා කළු ටයි එක දාලා සුදු ෂර්ට් එක ඇඳලා ඉන්න එක ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන්. ඒක මගුලකට, මල ගෙදරකට හරි ඕනේ තැනකට එක්කෝ උත්සවයකට මොකක් හරි දෙයකට අඳින්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් ලංකාවේ නීතිඥයෝ අඳින්නේ ඔය ඇඳුම තමයි. මේ ක්ලිප් එක චුට්ටක් බලන්න. දැන් නිකන් බැලුවල්මට හිතනවා නේද මේ නීතිඥ මහත්තුරු ටිකක් ඉන්නේ කියලා. එහෙම හිතුන් නැත්නම් අර මගේ යාළුවා ඇවිල්ලා කියන්නේ නැහැ නේ නීතිඥ මහත්තුරු ටිකක් ගියා කියලා. හැබැයි මෙතන මේ නම යටින් දානකොට මේ මහත්තයා නීතිඥවරයෙක් නම් දානවා නීතිඥ කියලා එයාගේ නම ඉස්සරහින්. දැන් අපි වොයිස් කට් දෙනකොට ටීවී එකට ගිහිල්ලා හරි එහෙම නැත්නම් මොකක් හරි channel එකකට ගිහිල්ලා වැඩසටහනකට සහභාගී වෙනකොට හරි අපිව නීතිඥ නිල ඇඳුම අඳින්න නැතුව හිටියත් අපේ නම ඉස්සරහින් නීතිඥ කියන කෑල්ල වැටෙනවා. ඒ වගේම කියනවනේ කොස්තාපල්වරයා වෙනුවෙන් කිසිම නීතිඥයෙක් ඉදිරිපත් උනේ නැහැ කියලා. දැන් ඒ වටේ හිටපු මහත්තුරු උනත් නීතිඥයෝ නම් ඒ කෙනෙක්ට හරි ඉදිරිපත් වෙන්න තිබ්බනේ. ඊට පස්සේ මේ උසාවියෙත් ඉන්න මේ ඩයල් ටික ඒ විදිහට බඳගෙන බලන්නකෝ. නිකන් මේ හිතෙන්නේ නැද්ද මේ ලෝයස්ලා වගේ පොඩි ඇක්ට් එකක් දාන්න උත්සාහ කරා කියලා. මම මේ කියන කතන්දරේ හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. පස්සේ මම මේ සංවිධානයේ Facebook නිල page එකට ගියා.
ඒ පේජ් එකේ පොඩි ඡායාරූප වගේක් තිබ්බා. මම ඒ ටිකත් පරීක්ෂා කරලා බැලුවා. ඒ ඡායාරූප පරීක්ෂා කරනකොට මම දැක්ක මේ ටිරාන්නලස් එක්ක ඉන්න මේ ඡායාරූපය. ඒ වගේම දේශබන්දු තෙන්නකෝන් එක්ක ඉන්න මෙන්න මේ ඡායාරූපය. දැන් දේශබන්දු තෙන්නකෝන්ටත් මූලික අයිතිවාසිකම් නඩුවක් වැටිලා දේශබන්දු තෙන්නකෝන් වැරදිකාරයෙක් වුණානේ මූලික අයිතිවාසිකම් නඩුවේ. මිනිස්සෙක්ගේ අහවල් තැන සිද්ධාලේප ගෑවා කියලා. අපි මේ නඩුවට කියනවා සිද්ධාලේප නඩුව කියලා. දැන් එහෙව් දේශබන්දු තෙන්නකෝන් එක්ක ෆොටෝ ගහනකොට ඇයි මේ සෙට් එකට බැරි වුණේ ඒ මිනිස්යාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්න? අන්තිමට දේශබන්දු තෙන්නකෝන් දුරෙන් පහ කරන්න එලවන්න නිරෝෂන් පාදුක්ක මහත්තයා ගිහිල්ලා සුප්‍රීම කෝට් එකේ නඩුවක් දානකල් මේ කියන මානව හිමිකම් සංවිධාන මේ කිව්වේ නෑ දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව. හැබැයි දැන් එකපාරටම කොස්තාපල් කෙනෙක්ගේ මූලික අයිතිවාසිකම් කැඩ වුණා කියලා මානව හිමිකම් කඩ වුණා කියලා පෙරට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ ගැනත් විස්තර දන්නවා නම් මේගොල්ලන්ගේ ඉතිහාසය ගැන විස්තර දන්නවා නම් දාන්න කමෙන්ට් එකක්. තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ වැඩසටහන ගොඩක් දික් කරන්නත් බෑ. ඒක නිසා තවත් දවසක මේ වගේම වැඩසටහනකින් හමු යමු. රසබර, හරබර, දේශපාලන තොරතුරු ගොඩකුත් එක්ක. එහෙනම් ගිහින් එන්න ජය වේවා.